වස් විසීම පෙරවස් විසීමය පසු වස් විසීමයයි වස් විසීම් දෙකකි. ගිම්හාන ඍතුවේ 8 වන පෝය වූ ඇසළ මස පුර 15වක දිනේ පෝය කොට අව පෑලවිය දිනයේ පෙරවස් එළඹිය යුතුය. වස්සාන ඍතුවේ දෙවන පෝය වූ නිකිණි මස පුර 15වක් දිනෙහි පොහොය කොට අව පෑලවිය දිනයේදී පසුවස් එළඹිය යුතුය. ඒ දිදිනෙන් එක් දිනක වස් විසීම නොකළ භික්ෂුවට න භික්ඛවේ වස්සං න උපගන්තබ්බං යෝන උපගච්ඡේය ආපත්‍ති දුක්ඛටස්ස යන බුද්ධ ප්‍රඥප්තිය හැටියට දුකලා ඇවත් වෙයි. වස් එළඹෙන දිනෙහි තමා වස්වසන විහාරය පිළිදැගුම් කරගෙන සවස් කාලයේදී මල් පහන් පුදා රත්නත්‍රය වැඳ පිරිත් කියා දෙවියන්ට පින්දී ඉමස්මින් විහාරේ ඉමං තෙමාසං වස්සං උපේමි යයි එක්වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ කියා වස් එළඹිය යුතුය. මෙහි වස් වසමි යන අදහසින් යම්කිසි විහාරයක වෙසෙන භික්ෂුවකට දහම් දෙසීම් ආදී කටයුතු වල යෙදීම නිසා ඉමස්මින් විහාරේ ඉමං තෙමාසං වස්සං උපේමි යන වාක්‍ය කියා වස් ඊටා ගැනීමට අමතක වූයේද වස් විසීමේ බලාපොරොත්තු ඇති බැවින් වස් විසීම සිදු වෙයි. වස කඩා නොගෙන විසුවහොත් ඒ භික්ෂුවට පවාරණය කිරීමට බාධාවක් නැත්තේය. න භික්ඛවේ ආසේනාසීනිකේන වස්සං උපගන්තබ්බං යෝ උපගච්ඡේය ආපත්‍ති දුක්ඛටස්ස යයි වදාරන ලද බැවින් වහලක් ඇති දොරක් ඇති සෙනසුනක් සොයාගෙනම වස් එළඹිය යුතුය. ඉදින් වස් විසීමට සෙනසුනක් නැතිනම් කරවා දෙන දායකයෙකුද නැතිනම් උපකාරයන් සොයාගෙන හෝ සෙනසුනක් කරවා ගත යුතුය. උපකාරකයන්ද සොයාගත නොහැකි වේ නම් තමා විසින්ම හෝ කරගත යුතුය. සෙනසුනක් නැතය කියා වස් නොවැස ඇවතින් නොමිදිය හැකිය. සත්තාහ කරණීයයෙන් යාම සත්තාහ කරණීයයෙන් වස්වසන තැනින් බැහැර යන කල්හි වස්විසු සීමාව තුලදීම සත්තාහ කරණීයයෙන් යා යුතු කාරණය සිතා මේ කාරණයට මම බැහැර ගොස් සද්දින ඇතුළත ආපස එමි යයි සිතාගෙන යා යුතුය. යාමට පළමු එසේ සිතාගෙන විසූ භික්ෂුවට යන කල්හි අමතක වී ගියේද වරදක් නැත. සර්වාකාරයෙන් එය නොසිතා යන්නහුට වස්සච්ඡේදය වේයයි ආචාර්යෝ කියති. පිටතට යාමට ආරාධනා ආදී කරුණක් නැතිව සතිය තුල ආපසු එමියයි සිතා බැහැර යන්නහුට ඇවතක් වේය වස්සච්ඡේදය නොවේය යයි ආචාර්යවරයෝ පවසති. අන්තෝ උපචාර සීමායන් තිතේනේව සත්තාහ කරණීය නිමිත්තං සල්ලක්ඛෙත්වා ඉමිනා නිමිත්තේන ගන්්වා අන්තෝ සත්තාහි ආගමිස්සාමීති අභෝගං කତ୍වා ගන්තුං වට්ටති පුරිමක්ඛනේ අභෝගං කତ୍වා ගමනක්ඛනේ විස්සරිත්වා ගතේපි දෝසෝ නත්ථි සකරණීයෝ පක්කමන්තිති වුත්තත්තා සබ්බත්තා පන අභෝගං අකත්වා ගත්තස්ස වස්සච්ඡේදෝති වදಂತಿ යෝපන සත්තාහ කරණීය නිමිත්ත භාවේපි සත්තා බබ්බත්තන්තරේ ආගමිස්සාමීති අභෝගං කତ୍වා ගන්්වා සත්තා හබ්බන්තරේ ආගච්ඡanti තස්ස ආපත්තියේච වස්සච්ඡේදෝ නත්ති සත්තාහස්ස සම්ති වත්තානි වදಂತಿ විමංසිත්වා ගහෙත්තබ්බං යනු විමති විනෝදනී ටීකා පාඨයේකි.
සත්තාහ කරණීයයෙන් බැහැර ගිය භික්ෂුව සත්දින නොඉක්මවා සත්වන දින අරුණට පළමුව වස්වසූ තැනට පැමිණිය යුතුය. ඉදින් ඉරිදා වස්විසූ සීමාවෙන් පිට වී නම් ඊට පසු ඉරිදාට එළවන්නට පළමු සෙනසුරාදා ආපසු පැමිණිය යුතුය. ඉරිදා වනතෙක් පිටත විසුවහොත් වස්සච්ඡේදය වෙයි. සත්තාහ කරණීයයෙන් පිටත ගිය භික්ෂුවට අවසර ඇත්තේ පිටත සද්දින ඉක්මවීමට නොව සද්දින ඇතුළත ආපසු පැමිණීමටය. පවාරණ දිනය සත්වන දිනය වී තිබියදී සත්තාහ කරණීයයෙන් බැහැර ගිය භික්ෂුව යම්කිසි තැනකදී පවාරණය කොට වස්විසූ තැනට ආපසු නායේද වස්සච්ඡේදය නොවේ. එසේ ගිය භික්ෂුවට හත්වන දිනයෙන් ඔබ වස් කාලය නැති බැවිනි. විශේෂ කරුණක්. පවාරණය ඒ දිනෙහි කිරීමට નિયમિત විනය කර්මයක් මිස වස් අවසන් කිරීමක් නොවේ. පවාරණය කරන පොහොය දිනයද වස් කාලයටම අයත් බැවින් පවාරණයෙන් වස් ඉවර වීය යයි සිතා එදින වස්විසූ තැනින් නොයා යුතුය. එදිනත් එහිම විසිය යුතුය. එදින වුවද වස්විසූ තැන ගැන අපේක්ෂාව හැර ගියහොත් වස්සච්ඡේදය විය හැකිය. සත්තාහ කරණීයයෙන් යා යුතු කරුණු. විනෝද ගමන්, වන්දනා ගමන්, ඥාති දර්ශන, මිත්‍ර දර්ශන ආදී ඕනෑම කරුණකට සත්තාහ කරණීයයෙන් යා යුතු බවක් විනයෙන් නොපෙනෙයි. ධම්මස් සවනත්තාය අනිමන්තිතේන ගන්තුං න වට්ඨති උද්දේශ පරිපුච්ඡාදීනං අත්ථා යපි ගන්තුං න ලබති යනුවෙන් විනය අටුවාවෙහි දහම් ඇසීම, ඉගෙනීම, පිළිවිසීම යන මේවාටත් ආරාධනයක් නැතුව නොයා යුතු බව දක්වා තිබේ. ආචාර්යං පස්සිස්සාමීති ගන්තුං ලබති යයි ගුරුවරයා දක්නට යා හැකි බව කියා තිබේ. අනුජානාමි භික්ඛවේ සත්තන්නය සත්තාහ කරණීයේන අපහිතේපි ගන්තුං පගේව පහිතේ භික්ඛුස්ස භික්ඛුනියා සික්ඛමානාය සාමනේරස්ස සාමනේරියා මාතුයාච පිතුස්සච අනුජානාමි භික්ඛවේ ඉමේසං සත්තන්නං සත්තාහ කරණීයේන අපහිත්තේපි ගන්තුං පග්ගේව පහිතේ සත්තාහං සන්නිවත්තෝ කාතබ්බෝ යනුවෙන් භික්ෂුවය, භික්ෂුණියය, ශික්ෂාමානාවය, සාමනේරයාය, සාමනේරියය, මවය, පියාය යන මේ 7 දෙනා උදෙසා ආරාධනාවක් නැතද සත්තාහ කරණීයයෙන් යා යුතු බව තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා තිබේ. අනුජානාමි භික්ඛවේ සංඝ කරණීයේන ගන්තුං සත්තාහං සන්නිවත්තෝ කාතබ්බෝ යයි සංඝ කරණීයයෙන්ද නිමන්ත්‍රණයක් නැතිව වුවද සතියක් නැවතීමට යා හැකි බව වදාරා තිබේ. සංඝ කරණීය යනු විහාර, චෛත්‍ය, සංඝාවාස ආදියේ ප්‍රතිසංස්කරණ ආදී වැඩය. ඒවාට කම්කරුවන් සෙවීම, ද්‍රව්‍ය සෙවීම ආදියය. සෑම භික්ෂුවක්ම සංඝයාට ඇතුළත් කෙනෙකු වන බැවින් භික්ෂූන්ගේ පෞද්ගලික සේනාසනවල කටයුතු සඳහා යාමද සංඝ කරණීයය පිණිස යාමමය. ඉහත කී පුද්ගලයන්ගෙන් අන්‍යයන්ගේ වැඩ සඳහා සතිකරණයෙන් යා යුත්තේ ආරාධනාවක් ඇත්තහොත්ය. අන්තරායක් ඇති කලෙහි වස්විසූ තැන හැර යාමෙන් වස්සච්ඡේදය වුවද ඇවැත් නොවේ. ගුරුවරයා දක්නට ගිය අවස්ථාවකදී ගුරුවරයාගේ කීම පරිදි එහි නැවතීමෙන් වස් මිදීමෙන්ද ඇවැත් නොවේ. පවාරණය ප්‍රතික්ෂේප කිරීමය, ආරාධනා කිරීමය යයි පවාරණය දෙවදෑරුම් වෙයි.
යෝපන බික්ඛු බුත්තාවි පවාරිතෝ අනතිරිත්තං කාදනීයං වා භෝජනීයං වා කාදෙය්‍ය වා බුංජෙය්‍ය වා පාචිත්තියං යන මේ සිකපදෙහි දැක්වෙන පවාරණය ප්‍රතික්ෂේපයයි. වස් අවසන් වන පොහොයෙහි කරන්නට නියමිත වූ මේ පවාරණය උපාසක උපාසිකාවන්ගේ සීල් පවාරණය බඳු ප්‍රතික්ෂේපයක් නොවේ. දැකීමය, අනුන් කියනු ඇසීමය, සැක ඇතිවීමය යන මේ කරුණු තුනෙන්ම වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන් හෝ ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් හෝ එල්ලීම මෙහි අදහස් කරන පවාරණයයි. මෙය වස් අවසන් කිරීමයයි වරදවා නොගත යුතුය. පවාරණය වනාහි දින වශයෙන් චාතුද්දසී පවාරණය, පන්න රසී පවාරණය, සාමග්ගී පවාරණය යයි තෙවදෑරුම් වේ. සංඝ පවාරණය, ගණ පවාරණය, පුද්ගල පවාරණය යයි කාරක පුද්ගලයන්ගේ වශයෙන් තෙවදෑරුම් වේ. තේවාචික පවාරණය, ද්වේවාචික පවාරණය, ඒකවාචික පවාරණය යයි කර්තෘ ව්‍යාකාරයෙන් තෙවදෑරුම් වේ. මෙසේ පවාරණය නවවැදෑරුම් වේ. වස් අවසන් වන පොහොය වස්සාන ඍතුවේ සවන පෝය බැවින් එය සැමකල්හිම පන්න රසී දිනයක් වෙයි. බොහෝ සෙයින් පවාරණය කෙරෙන්නේ ඒ දිනයේය. උවමනාවක් ඇතිනම් සංඝයාහට ඒ දිනෙහි පවාරණය නොකොට වස්සාන ඍතුවේ 7 වන පෝයට හෝ 8 වන පෝයට තබා ගත හැකිය. චාතුද්දසී පවාරණයක් වන්නේ වස්සාන ඍතුවේ 7 වන පොහොයෙහි පවාරණය කරතහොත්ය. වස්සාන ඍතුවේ 8 වන පොහොයේ කරන පවාරණයත් පන්න රසී පවාරණයමය. සාමග්ගී උපෝසතයට සුදුසු කරුණක් වප් මස අව පැලෑවියෙහි පටන් ඉල් මස පුර 15ක දක්වා ඇති 29 දිනය තුල සිදු වී නම් සාමග්ගී පවාරණය කළ යුතුය. අනෙක් කලක එය නොකරනු ලැබේ. සංඝ උපෝසතයට සේ සංඝ පවාරණයට 4 නමක් වූ භික්ෂූහු ප්‍රමාණ නොවේති. සංඝ පවාරණය කළ හැකි වීමට යටත් පිරිසෙන් භික්ෂූන් 5 නමක් එක්විය යුතුය. තේ වාචික සංඝ පවාරණය. සීමාවට සංඝයා රැස් වූ පසු එක් භික්ෂුවක් විසින් සුනාතුමේ භන්තේ සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං අහං ආයස්මන්තං තිස්සං පවාරණා ඤත්ති ඨපනං අජ්ජේ සෙය්‍යං යන වාක්‍යයෙන් අජ්ජේසක සම්මුතිය ලබාගෙන සංඝෝ භන්තේ ආයස්මන්තං තිස්සං පවාරණා ඤත්ති ඨපනං අජ්ජේසති ඨපේතු භන්තේ ආයස්මා තිස්සෝ පවාරණා ඤත්ති යයි තුන්වරක් කියා සංඝ ස්තවීරයන් වහන්සේට හෝ අන් වියත් තෙරණමකට හෝ පවාරණ ඤත්තිය තැබීමට ආරාධනා කළ යුතුය. ඉක්බිති ආරාධනාලත් තෙරුන් වහන්සේ විසින් ආම ඨපේමි ආවුසෝ යයි පිළිවදන් දී සුනාතුමේ භන්තේ සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං අහං ආයස්මන්තං නාගං විනයං පුච්චේයං යන වැකිය කියා විනය පුච්චක ඤත්තිය තැබිය යුතුය. ආරාධනා කළ භික්ෂුව විසින් සුනාතුමේ භන්තේ සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං අහං ආයස්මන්තා තිස්සේන විනයං පුට්ඨෝ විසජ්ජෙය්‍යං යයි විනය විසජ්ජක ඤත්තිය තැබිය යුතුය. ඉක්බිති මතු දැක්වෙන පරිදි විනය විචාරීම හා පිළිතුරු දීම කළ යුතුය. ප්‍රශ්නය සම්මජ්ජනී පදීපෝච උදකං ආසනේනච පවාරණාය ඒතානි පුබ්බකරණත්ති උච්චති. අට කථාචාර්යන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි පවාරණයට සංඝයා රැස්වීමට පළමු කළ යුතු හැමදීම, පහන් දැල්වීම, බොන පෑන්, පරිභෝග පෑන් එළවීම,
අසුන් පැනවීම යන මේ කෘත්‍ය 4 කොට නිම වීද? පිළිතුර. දැනට සූර්යාලෝකයේ ඇති බැවින් පහන් දැල්වීම නුවමනාය. සෙස්ස කොට නිමා වීය. ප්‍රශ්නය. ඡන්ද පවාරණා උතුක්ඛානං භික්ඛු ගණනාච ඕවදෝ පවාරණාය ඒතානි පුබ්බ කිච්ඡanti උච්චති. අටකථාචාර්යන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි ගෙන්නන ලද ඡන්ද පවාරණයෙන් සංඝයා හට සැලකොට නිම වීද? පිළිතුර. සීමස්තක සියලු භික්ෂූන් වහන්සේලා මෙහි රැස්ව අත්පස නොපිරිහෙලා කාය සාමග්‍රිය දී වැඩවිසින බැවින් ඡන්ද පාරිශුද්ධීන් ගෙන ඒමක් නැත්තේය. ප්‍රශ්නය. ඍතු වනාහි හේමන්ත ගිම්හාන වස්සානේයයි තෙවදෑරුම් වෙයි. ඒ ඍතුන් අතුරින් දැන් පැමිණ ඇති ඍතුව කිනම් ඍතුවක්ද? පිළිතුර. දැනට පැමිණ ඇති ඍතුව වස්සාන ඍතුවයි. ප්‍රශ්නය. එක් එක් ඍතුවක පක්ෂ 8 බැගින් නැත. දැන් පැමිණ ඇත්තා වූ මේ වස්සාන ඍතුවෙන් කොතෙක් පක්ෂ ඉක්ම ගියේද? කොතෙක් පක්ෂ ශේෂව ඇද්ද? මේ පැමිණ ඇති පක්ෂ කීවෙනි පක්ෂයේද? පිළිතුර. මේ වස්සාන ඍතුවෙන් පක්ෂ 5ක් ඉක්ම ගියේය. පක්ෂ 2ක් ශේෂව ඇත. දැනට පැමිණ තිබෙන්නේ සවන පක්ෂය වෙයි. ප්‍රශ්නය. දැන් මේ සීමාවට රැස්ව සිටින භික්ෂූන්ගේ සංඛ්‍යාව කොපමණ වන්නේද? පිළිතුරු දෙනු. ප්‍රශ්නය. අවවාද ලබා ගැනීම සඳහා භික්ෂුණීන් විසින් කරන ලද ආයාචනයේ සංඝයාට සැලකොට තිබවීද? පිළිතුර. මෙකල භික්ෂුණීන් නොමැති බැවින් ආයාචනයක් නැත්තේය. ප්‍රශ්නය. පවාරණා යාවතිකාච භික්ඛු කම්මපත්තා සභාග ආපත්තියෝච න විච්ඡanti වජ්ජනීයාච පුග්ගලා තස්මින් න හොಂತಿ පත්ත කල්ලන්ති උච්චති. අටකථාචාර්යන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි පවාරණේ සාමාන්‍යයෙන් එකක් වුවද විශේෂ ලක්ෂණ වශයෙන් චාතුද්දසී පන්නරසී සාමග්ගීයයි දින වශයෙන් 3ක්ද සංඝ ගණ පුද්ගලයයි කාරක පුද්ගලයන් වශයෙන් 3ක්ද තේවාචික ද්වේවාචික ඒකවාචිකයයි කර්තව්‍යාකාරයෙන් 3ක්ද වන බැවින් නව වැදෑරුම් වේ. දැනට කරන්නට යන මේ පවාරණය දින වශයෙන් කිනම් පවාරණයක්ද? උත්තරය. පන්නරසී පවාරණයයි. කාරක පුද්ගලයන්ගේ වශයෙන් කිනම් පවාරණයක්ද? සංඝ පවාරණයයි. කර්තව්‍යාකාර වශයෙන් කිනම් පවාරණයක්ද? තේවාචික පවාරණයයි. තේවාචික පවාරණයයි කීයේහි එයට යටත් පිරිසෙන් 5 නමක් හෝ 5 නමකට අධික වූ හෝ භික්ෂූන් පිරිසක් ඕමනාය. එපමණ භික්ෂූන් දැනට මෙහි රැස්ව ඉන්නාහුද? එසේය. සියලුම භික්ෂූහු සභාග ආපත්තීන්ගෙන් මිදුනාහුද? භික්ෂූහු ඔවුනොවුන්ගෙන් ඇවැත් දෙසා ගැනීමෙන් පිරිසිදු වූහ. ප්‍රශ්නය. එක්විසි වර්ජනීය පුද්ගලයන් සංඝයාගේ අත්පසින් බැහැර කොට නිම වීද? උත්තරය. එසේය. ඉක්බිති විනය පුච්චක තෙරුන් වහන්සේ විසින් පුබ්බ කරණ පුබ්බ කිච්ඡානි සමාපෙත්වා දේසිතාපත්ති කස්ස සමග්ගස්ස භික්ඛු සංඝස්ස අනුමතියා පවාරණා යත්තිං ඨපේතුම් ආරාධනා කරෝම යයි කිය යුතුය. රැස්ව සිටින භික්ෂූන් වහන්සේලා විසින් සාදුකාර දීමෙන් එයට පිළිවදන් දිය යුතුය. පවාරණා ඤත්තිය. සුනාතු මේ භන්තේ සංඝෝ අජ්ජ පවාරණා පන්නරසි යදී සංඝස්ස පත්ත කල්ලං සංඝෝ තේවාචිකං පවාරෙය්‍යං. මෙසේ ඤත්තිය තැබූ පසු සංඝ ස්තවීරයන් වහන්සේ විසින් ඒකාංශ කොට සිවුර පොරවා උක්කුටියෙන් හිඳ වැඳගෙන සංඝං ආවුසෝ පවාරේමි දිත්තේන වා සුතේන වා පරිසංඛාය වා වදන්තු මං ආයස්මතෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි. ဒ ුතියම්පි ආවුසෝ සංඝං පවාරේමි පෙය්‍යාලං තතියම්පි ආවුසෝ සංඝං පවාරේමි පෙය්‍යාලං පස්සන්තෝ පටිකරිස්සාමි. මෙසේ පවාරණය කළ යුතුය.
සංඝ ස්ථවීරයන් වහන්සේ පවාරණය කරන කලෙහි සෙස්සා නසුන්වල නොහිඳ උක්කුටිකෙන් හිඳිය යුතුය. මහතෙරුන් වහන්සේ පවාරණය කළ පසු වැඩිමහලු පිළිවෙලින් සෙසු භික්ෂූන් විසින් පවාරණය කළ යුතුය. වැඩිමහල්ලන් පවාරණය කරන තුරු බාලයන් විසින් උක්කුටිකයෙන්ම හිඳිය යුතුය. තම තමන් පවාරණය කළ පසු අස්නෙහි හිඳ ගැනීමට අවසර ඇත්තේය. නවකයන් විසින් මෙසේ පවාරණය කළ යුතුය. සංඝං බන්තේ පවාරේමි දිත්තේන වා සුතේන වා පරිසංඛාය වා වදන්තු මං ආයස්මතෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි. ဒ ුතියම්පි භන්තේ සංඝං පෙය්‍යාලං තතියම්පි භන්තේ සංඝං පෙය්‍යාලං පටිකරිස්සාමි. පවාරණය කරන සංඝයා අතර පසුවස් වැසූ හෝ වස් නොවැසූ හෝ වස් මිදුනා වූ හෝ භික්ෂූහු වෙත්නම් ඔවුන් විසින් පාරිශුද්ධිය ආරෝචනය කළ යුතුය. පසුවස් විසූ භික්ෂූන් පවාරණය කරන තැනක් පෙරවස් විසූ භික්ෂූහු වෙත්නම් ඔවුන් විසින්ද පාරිශුද්ධිය ආරෝචනය කළ යුතුය. මහා පවාරණ දිනෙහි සීමාවකට රැස් වූ භික්ෂූන් අතර පසුවස් විසුවා වූ බහුල වෙත්නම් පවාරණ ඤත්තිය නොතබා පාමොක් උදෙසිය යුතුය. ඉන්පසු ඤත්තියක් නොතබාම පෙරවස් විසුවන් විසින් ඒ භික්ෂූන් කෙරෙහි පවාරණය කළ යුතුය. දෙපිරිස සම වෙත්නම් පවාරණ ඤත්තිය තබා පෙරවස් විසුවන් පවාරණය කළ යුතුය. පසුවස් විසුවන් ඒ භික්ෂූන් කෙරෙහි පාරිශුද්ධිය ආරෝචනය කළ යුතුය. පසුවස් පවාරණ දිනෙහි පිළිපැදිය යුත්තේද එසේමය. මහා පවාරණය කරන දිනෙහි පෙරවස් හා පසුවස් විසූ භික්ෂූන් දෙනමක් පමණක් එක් සීමාවකට එක් වූවාහු නම් පෙරවස් විසූ භික්ෂුව අනිත් භික්ෂුවට පවාරණය කළ යුතුය. පසුවස් විසූ භික්ෂුව පාරිශුද්ධිය ආරෝචනය කළ යුතුය. තේ වාචික ඝන පවාරණය. පවාරණ දිනෙහි සීමාවට රැස් වූ පිරිස 4 නමක් වේ නම් එක් එක් නම ඉතිරි තැනම කෙරෙහි පවාරණය කළ යුතුය. එය ඝන පවාරණයයි. එය ඤත්තිය තබා කළ යුතුය. ඤත්තිය මෙසේය. සුනන්තු මේ ආයස්මන්තෝ අජ්ජ පවාරණා පන්න රසී යදා යස්මන්තානං පත්තකල්ලං මයං අඤ්ඤමඤ්ඤං පවාරෙය්‍යාම. මෙසේ ඤත්තිය තබා වැඩිමහලු භික්ෂුව විසින් සිවුරු ඒකාස කොට පොරවා උක්කුටිකෙන් හිඳ වැඳගෙන අහං ආවුසෝ ආයස්මන්තේ පවාරේමි දිත්තේන වා සුතේන වා පරිසංඛාය වා වාදන්තු මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි. ဒ ුතියම්පි අහං ආවුසෝ පෙය්‍යාලං තතියම්පි අහං ආවුසෝ පෙය්‍යාලං යයි පවාරණය කළ යුතුය. නවක භික්ෂූන් විසින් අහං බන්තේ ආයස්මන්තං පවාරේමි දිත්තේන වා සුතේන වා පරිසංඛාය වා වදන්තු මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි. ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං මෙසේ පවාරණය කළ යුතුය. තේ වාචික පුද්ගල පවාරණය. භික්ෂූන් 3 නමක් හෝ දෙනමක් හෝ වූ කලෙහි කරන පවාරණය පුද්ගල පවාරණයයි. සීමාවට රැස් වූ භික්ෂූහු 3 නමක් නම් වික්ත භික්ෂුව විසින් සුනන්තු මේ ආයස්මන්තා අජ්ජ පවාරණා පන්න රසී යදා යස්මන්තානං පත්තකල්ලං මයං අඤ්ඤමඤ්ඤං පවාරෙය්‍යාම. මෙසේ ඤත්තිය තිබිය යුතුය. ඉක්බිති ස්ථවීර භික්ෂුව විසින් උක්කුටිකෙන් හිඳ ඇඳිලි බැඳ අහං ආවුසෝ ආයස්මන්තේ පවාරේමි දිත්තේන වා සුතේන වා පරිසංඛාය වා වදන්තු මං ආයස්මන්තා අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි. ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං මෙසේ ඉතිරි භික්ෂූන් දෙදෙනා කෙරෙහි පවාරණය කළ යුතුය. නවක භික්ෂූන් විසින් අහං බන්තේ යනාදීන් කියා පවාරණය කළ යුතුය. ආයස්මන්තෝ ආයස්මන්තා
යන මේ වචන දෙක ගැන විශේෂයෙන් මතක තබා ගත යුතුය. ආයස්මන්තෝ යනු බහු වචනයයි. ආයස්මන්තා යනු ද්වි වචනයයි. බුදුසසුනෙහි ද්වි වචනයක් වශයෙන් ව්‍යවහාර වන්නේ ආයස්මන්තා යන වචනය පමණකි. භික්ෂූන් දෙදෙනෙක් පමණ වූවාහු නම් ඤත්තිය තැබීමක් නොකොට ස්තවීර භික්ෂුව විසින් සිවුර ඒකාංශ කොට පොරවා උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ අහං ආවුස්සෝ ආයස්මන්තං පවාරේමි දිත්තේනවා සුතේනවා පරිසංඛායවා වදතු මං ආයස්මා අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං යයි අනික් භික්ෂුවට සැලකල යුතුය. නවක භික්ෂුව විසින් මේ වාක්‍යම බන්තේ යනු යොදා ස්තවීර භික්ෂුව කෙරෙහි පවාරණය කළ යුතුය. අදිඨාන පවාරණය. ඉදින් පවාරණ දිනෙහි එක් භික්ෂුවක් පමණක් වී නම් ඒ භික්ෂුව විසින් සීමාවට ගොස් හැමෙද පෑන් එලවා තබා අසුන් පනවා පහන් දල්වා එහි හිඳිය යුතුය. එසේ හිඳිනා කලෙහි තවත් භික්ෂූහු ආවාහු නම් ඒ භික්ෂූන් සමග පවාරණය කළ යුතුය. නොආවාහු නම් අජ්ජමේ පවාරණා පන්න රසීති අට්ඨාමි යයි තෙවරක් කිය යුතුය. එය අදිඨාන පවාරණයයි. ද්වේ වාචිකාදී පවාරණා. පවාරණ වාක්‍ය එක්වරක් කීමෙන් කරන පවාරණය ඒක වාචික පවාරණයයි. පවාරණ වාක්‍ය දෙවරක් කියා කරන පවාරණය ද්වේ වාචික පවාරණයයි. සමාන වස් ඇති භික්ෂූන් සමූහ වශයෙන් එක්වර පවාරණය කිරීම සමාන වස්සික පවාරණයයි. ඒ ක්‍රම වලින් පවාරණය කරන්නට සිදුවන්නේ බොහෝ භික්ෂූන් නැති කාලවලය. මෙකල එපමණ භික්ෂූන් නැති බැවින් ඒ පවාරණා කරන්නට අවස්ථා නොපැමිණේ. එබැවින් ඒවා මෙහි නොදක්වනු ලැබේ. දනු කැමැතියන් මහා වග්ග පවාරණා කන්දකයෙන් බලාගත යුතුය.